අදත් අපේ සිකුරු හැතේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම අපි අපේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා බලාගෙන ඉන්නේ ඔයාලගේ විවාහයට ගැළපෙනම කෙනා හම් වෙනකල්. ඒ වගේම අම්මලා තාත්තලා බලාගෙන ඉන්නේ ඔයාගේ දුවට පුතාට හොඳම කෙනෙක් හොයලා දීලා විවාහයක් කරලා දෙන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි ඔයාලට මේ වීඩියෝස් අරගෙන ඉන්නේ. ඒ වගේම ඔයාලට හොඳම කෙනා, හිතට හරියනම කෙනා හම්බුණාට පස්සේ ඔයාලට පුළුවන් ඍජුවම එයාලත් එක්ක කතා බහ කරන්න. අපේවත් කිසිම අතරමැදි මැදිහත් වීමකින් තොරව කිසිම ගාස්තුවක් නැතුව ඔයාලට පුළුවන් විවාහය දක්වාම නිදහසේ කතා බහ කරගෙන ඔයාලගේ කටයුතු කරගෙන යන්න. ඉතින් ඔන්න ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාට මතක් කරන්න ඕන කොහොමද ඔයාගේ විවාහ මංගල යෝජනාව අපේ channel එකේ පළ කරව ගන්න කියලා. ඔයාට කරන්න වැඩි දෙයක් නෑ. අපි තිරේ දාලා තියෙනවා අපේ WhatsApp අංකය. ඔයාට තියෙන්නේ ඔයාගේ සේරම විස්තර ටික අපිට එවන එක. එතකොට අපි ඔයාගේ විවාහ මංගල යෝජනාව අපේ channel එකේ දානවා. ඒ වගේ අපි දාපු දහසකුත් විවාහ මංගල යෝජනා දැන් මේ වෙනකොට තියෙනවා. වැදගත්ම දේ තමයි ඔයාලට හොඳම කෙනෙක් හම් වෙනකල් ඔයාලට සාර්ථක විවාහයක් සිදු කරගන්න කල්ම අපි මේ වීඩියෝස් අයින් කරන්නේ නැහැ. ඒ වගේම අපි මේ ළඟදිම දාන අලුත්ම වීඩියෝස් වලින් ඔයාලට ගැළපෙන කෙනා හොයනවා වගේම ඔයාට පුළුවන් අපේ channel එකට ගිහිල්ලා channel එකේ හොඳ විවාහ මංගල යෝජනා තියෙනවා. ඒ සේරම අපි ළඟදිම ඔයාලට අරගෙන ආපු අලුත් විවාහ මංගල යෝජනා. ඒ නිසා ඔයාලට පුළුවන් ඒ විවාහ මංගල යෝජනා අතරින් ඔයාලට හරියටම කෙනෙක් ඉන්නවද කියලා බලන්න. ඉතින් අපි ඔය පණිවිඩ ටික තමයි මතක් කරේ. හැබැයි මම දන්නවා ඔයාලා බලාගෙන ඉන්නේ අද දවසේ විවාහ මංගල යෝජනා මොනවද කියලා. ඒ නිසා දැන් අපි යන්නේ අද දවසේ පළවෙනි විවාහ මංගල යෝජනාව මොකක්ද කියලා බලන්න. අද දවසේ පළවෙනි විවාහ මංගල යෝජනාව අපි ඔයාලට අරගෙන ඉන්නේ රජයේ රැකියාව කරන වැදගත් පවුලක බාලම පුතාගෙන්. ඒකට අපි යන්නේ වෙන්නපුව පැත්තට. මේ තරුණයා වයස අවුරුදු 29ක තරුණයෙක්. ඒ වගේම අඩි 5යි අඟල් 10ක් උස බොහොම කඩවසම් පිරිමි ළමෙක්. ඔහුගේ රැකියාව ගැන කතා කරොත් ඔහු ලංකා බැංකුවට අනුබද්ධිත මූල්‍ය ආයතනයක තමයි සේවය කරන්නේ. ඒ වගේම මේ තරුණයාගේ දෙමව්පියන් රජයේ සේවය කරලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න අය. ඉතින් මේ තරුණයාගේ මේ දෙමව්පියන් තමයි තමන්ගේ පුතාට විවාහ කරගන්න හොඳ ගෑනු ළමෙක් හොයන්නේ. මේ තරුණයාට තව වැඩිමහල් සහෝදරයෙකුත් ඉන්නවා. හැබැයි ඔහු විවාහ වෙලා වෙනම පදිංචි වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ තරුණයා තමයි තමන්ගේ නිවසේ ඉන්න එකම පුතා. ඔහුට විවාහයට හොයන්නේ හොඳ වැදගත් පවුලක හොඳ ඉගෙනගත්ත ප්‍රියමනාප ගෑනු ළමෙක්. උන් දෑවැදි එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඒ නිසා සාමාන්‍ය පවුලක ඔයා ගෑනු ළමෙක් නම් ඔයාට ඇත්තට මේ ගැන ලොකු බරක් හිතේ ඇති කරගන්න ඕනේ නෑ. අම්මලාටත් එහෙමයි. සමහර අම්මලා හිතනවානේ දුවට විවාහයක් කරලා දෙනකොට මොනවද දෙන්නේ දෑවැද්ද වගේ ලොකු ප්‍රශ්නයක් ඔළුවට එනවනේ. ඔන්න එහෙනම් ඔයාට ඒ ප්‍රශ්نين අයින් වෙලා කිසිම හිතේ සැකයක් නැතුව උත්සාහ කරලා බලන්න පුළුවන් විවාහ මංගල යෝජනාවක් තමයි අපි අද මුලින්ම අරගෙන ආවේ. ඉතින් ඔයා මේ විවාහ මංගල යෝජනාවට කැමති නම් අපි මේ කියලා තියෙන විස්තර වලට කැමති නම් ඔයාට පුළුවන් අපි තිරේ දාලා තියෙන දුරකථන අංකයට යාලට කෝල් එකක් අරගෙන ඔයාගේ විස්තරات කියලා ඔයාලට තව දැනගන්න ඕනේ යාලගේ විස්තරات අහලා විවාහ මංගල යෝජනාවට try කරලා බලන්න. අපි තිරේ දාලා තියෙන ගෙදර දුරකථන අංකය. හැබැයි ඔයා කෝල් එකක් ගන්නවා නම් හවස 6න් පස්සේ තමයි ගන්න ඕන. එහෙනම් ඔන්න ඉතින් දෑවැදි ප්‍රශ්න, හඳහන් ප්‍රශ්න හැම දෙයකින්ම නිදහස් හොඳ විවාහ මංගල යෝජනාවක් අපේ ගෑන් ළමයින්ට අරගෙන ආව. ගෑන් ළමයි අම්මලාටත් එහෙමයි. එහෙනම් ඉතින් try කරලා බලන්න අමතක කරන්න එපා. ඔන්න අපි සිකුරු හතේ ඊළඟ විවාහ මංගල යෝජනාව අරගෙන ඉන්නේ මධ්‍යම පළාතවට ජීවත් වෙලා ඉන්න අපේ පිරිමි ළමයින්ට. මොකද අපි මහනුවරින් තමයි මනාලියක් ගැන විවාහ මංගල යෝජනාවක් මේ කියන්න හදන්නේ. වයස අවුරුදු 24ක අඩි 5යි අඟල් 5ක් උස සිහින් සිරුරක් තියෙන පැහැපත් රූමත් ගුණගරුක ගෑන් ළමයෙක්ගෙන් තමයි මේ විවාහ මංගල යෝජනාව ඔන්න අපි ඔයාලට අරගෙන ආවේ. අය හොඳට ඉගෙන ගත්ත ගෑන් ළමෙක්. අය නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පාසල් අධ්‍යාපනය ලැබලා තියෙනවා. ඊට පස්සේ රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධිය හදාarලා තියෙනවා. මේ වෙනකොට අය උපාධිය අවසන් කරලා උපාධිය අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක්. හැබැයි අය අතරතුර ඇඟලුම් ආයතනයක පුහුණුව ලැබමින් ඉන්නවා. ඉතින් ඔන්න අය හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නිසා අනිවාර්යයෙන්ම රැකියාවක් බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අය අනාගතයේදී හොඳ රජයේ රැකියාව අවස්ථාවකට අනිවාර්යයෙන්ම යොමු වෙයි. ඒ වගේම මේ පවුල ගැන කියනවා නම් මේ තරුණියගේ අම්මා උපාධිධාරී ගුරුවරියක්, තාත්තත් රජයේ විගණන නිලධාරියෙක්. හොඳට ඉගෙන ගත්ත වැදගත් පවුල් පසුබිමකින් තමයි මේ විවාහ මංගල යෝජනාව අරගෙන ආවේ. විශේෂයෙන් අපේ පිරිමි ළමයි නම්මලත් එහෙමනේ ගොඩක්ම කැමති පවුල් වැදගත් පවුලක හොඳ උගත් හොඳ ගතිගුණ තියෙන ගෑල් ළමෙක්ටනේ. ඔන්න ඉතින් මේ වගේ විවාහ මංගල යෝජනාවක් තමයි මේක. ඉතින් මේ තරුණියගේ දෙමව්පියන් බලාපොරොත්තු වෙන්නේ කඩවසම් ගුණගරුක හොඳ ගතිගුණ තියෙන හොඳ රැකියාවක් කරන පිරිමි ළමයි. අපි පිරිමි ළමයින්ටත් try කරලා බලන්න පුළුවන් හොඳ විවාහ මංගල යෝජනාවක් අපි අරගෙන ආවා ඔයාලට. තිරේ දාලා තියෙන ගෙදර දුරකථන අංකය මේකටත් කෝල් එකක් ගන්නකොට හවස 6න් පස්සේ කෝල්
ටික ගන්න. එහෙනම් විස්තර කතා කරගන්න. අපි ප්‍රාර්ථනා කරනවා මේ විවාහ මංගල යෝජනාව ඔයාට අනිවාර්යයෙන්ම හරියන්න කියලා. සිකුරු හදෙන් අපි ඊළඟට යනවා ගාල්ල පැත්තට. මනාලිය ගැන තමයි මේ විවාහ මංගල යෝජනාව අරගෙන ඉන්නේ. ඔන්න මේ විවාහ මංගල යෝජනාවයි මේ මනාලියාගේ විස්තර කියන්න කලින් වැදගත් පණිවිඩයක් අපි කියනවා. මේ මනාලියාගේ ඊරින්ද කෙටි කාලයකින් මිය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔහු මේ වෙනකොට තනියෙන් ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා හැබැයි ඔහු විවාහයට බලාපොරොත්තු වෙන්නේ විවාහ නොවුණු ගෑන් ළමෙක් වුණත් ප්‍රශ්නයක් නෑ. ඔයා කෙටි කාලීන නීතියෙන් වෙන්නුණු තික්කසාදුණු ගෑන් ළමෙක් වුණත් ප්‍රශ්නයක් නෑ. ඔන්න ඒ නිසා පොදුවේ අපේ ගෑන් ළමයින්ට අහගෙන ඉන්න පුළුවන්. විස්තර අහලා try කරන්න පුළුවන්. විවාහ මංගල යෝජනාවක් තමයි මේක. මේ තරුණයාගේ වයස අවුරුදු 46යි. ඔහු අඩි 5යි අඟල් 8ක් උසයි. වයස අවුරුදු 46ක් වුණත් ඇත්තටම ඔහු තරුණ වයසක ඉන්න කෙනෙක්. ඒ වගේම ඔහුගේ පෙනුමත් තාම කඩවසම් වයස පේන්නෙත් නැති හොඳ තරුණ පෙනුමක ඉන්න පිරිමි ළමෙක් තමයි මේ. මේ තරුණයාට ගැළපෙන ගෑන් ළමෙක් හොයන්න මේ තරුණයාගේ අක්කා. ඉතින් ඔවුන් වැඩි වශයෙන් අඳහන ගැන අවධානය යොමු කරනවා. කුජ 1 2 4 7 8 12 කියන අංකවලට ගැළපෙන කේන්ද්‍රයන් තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔයාලා විස්තර යවනවා නම් අනිවාර්යෙන් ඔයාගේ කේන්ද්‍රයේ පිටපතකුත් යවන්න ඕන. මේ තරුණයා රජයේ රැකියාවක් කරන කෙනෙක්. ඔහුට තමන්ගේම කියලා නිවසක් තියෙනවා. තමන්ගේම කියලා මෝටර් රථයක් තියෙනවා. ඉතින් මේ පවුලේකම පිරිමි ළමයා හොඳ විවාහ මංගල යෝජනාවක්. මොකද ඉතින් බිරිඳ මිය ගියා කෙනෙක් සාමාන්‍ය ස්වභාවික සිදුවීමක් වෙන්නේ පුදුමක් නේ. ඒ නිසා ඔහුත් එක්ක ආදරෙන් ජීවත් වෙන්න පුළුවන් හොඳ ගෑන් ළමෙක්ට තමයි මේ විවාහ මංගල යෝජනාවෙන් මේ තරුණයාගේ අක්කා ආරාධනා කරන්නේ. ඉතින් ඒ හින්දා ඔන්න ඔයාට දෙපාරක් හිතන්නේ නැතුව try කරලා බලන්න පුළුවන් හොඳ විවාහ මංගල යෝජනාවක් අපි අරගෙන ආවා. ඉතින් දාලා තියෙනවා විරුකතන අංකය. මේ තරුණයාගේ සහෝදරියගේ අංකය තමයි මේ තියෙන්නේ. ඔන්න එහෙනම් අක්කත් එක්ක කතා කරගන්න පුළුවන් අපේ ගෑන් ළමයින්ට. අම්මලාටත් ඒ වගේ තමයි. එහෙනම් කෝල් එකක් අරගෙන ඉතර කතා බහ කරගන්න. ඔන්න එහෙනම් සිකුරු 7න් අවුරුදු දවසට අවසන් විවාහ මංගල යෝජනාව ගැන විස්තර තමයි මේ අරන් ඉන්නේ. මේ විවාහ මංගල යෝජනාව අරගෙන ඉන්නේ කඩවත පැත්තේ මනාලියක් ගෙන්. ඔන්න එහෙනම් අපේ පිරිමි ළමයි හොඳට විස්තර අහගන්න. ඔයා තීර රැකියාවක් කරන කෙනෙක් වුණත් විදේශගත වෙලා රැකියාවක් කරන පිරිමි ළමෙක් වුණත් ඔයාට try කරන්න පුළුවන් විවාහ මංගල යෝජනාවක් තමයි මේක. ඔන්න විශේෂයෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා විදේශගත වෙලා ඉන්න පිරිමි ළමයි ගොඩාක්. මේ තරුණියගේ විස්තර ගැන කියනවා නම් ඇය උසස් පෙළ දක්වා ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ඇය අක්ෂි පරීක්ෂකවරියක් වශයෙන් තමයි රැකියාව කරන්නේ. ඒක ස්ථිර රැකියාවක්. ඒ වගේම ඇය තමයි පවුලේ එකම දියණිය. ඇය තාම රූමත් වෙනුමක් තියෙන වයස අවුරුදු 34ක තරුණියක්. අඩි 5ක් උසයි. ඉතින් මේ තරුණියට ගැළපෙන කෙනෙක් හොයන්නේ මේ තරුණියගේ දෙමව්පියන්. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ වැදගත්ම දේ තමයි හොඳ ගුණගරුක වැදගත් පුතෙක් තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. මම කියවනේ විදේශගත වෙලා රැකියාව කරන පිරිමි ළමෙක් නම් ඔන්නවට අනිවාර්යයෙන්ම try කරලා බලන්න පුළුවන්. විවාහ මංගල යෝජනාවක් තමයි මේක. අපි තිරේ දාලා තියෙන්නේ ගෙදර දුරකථන අංකය. කෝල් එකක් ගන්න එහෙනම් හවස් වෙලා කෝල් එකක් අරගෙන මේ තරුණියගේ අම්මත් එක්ක කතා කරන්න කියන්න. ඔයා විදේශගත වෙලා ඉන්න කෙනෙක් කියලා වගේ විස්තර කියන්න. අනිවාර්යෙන් මේ විවාහ මංගල යෝජනාව උන්යාට හරියන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙනම් අදට අපි ඔයාලට අරගෙන ආපු විවාහ මංගල යෝජනා ගැන සේරම විස්තර ටික කිව්වා. දැන් ඔයාලට තියෙන ඔයාලට හරියන කෙනා හොයාගන්න. ඒ වෙනුවෙන් ඔයාලට කරන්න පුළුවන් අනිත් දේ තමයි ඔයාගේ විවාහ මංගල යෝජනාව අපේ channel එකේ පළ කරව ගන්න. ඉතින් මේ පණිවිඩ මතක් කරනවා අපි අදට ඔයාලගේ නිවසෙන් සමුගන්නයි හදන්නේ. හැබැයි අපි මතක් කරනවා මේ වගේම තවත් අලුත් විවාහ මංගල යෝජනා අපි දිනපතා ඔයාලට අරගෙන එනවා. අලුත්ම හොඳ මේවා. ඒ හින්දා ඒවා බලන්න නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අදට එනං ගිහින් නම් සුබ දවසක් හැමෝටම.